ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරයෙන් අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය පහරින් හිබි උතුම් වූ ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව බොහෝ කල් ගලා බසින සේක්වා. සාදු සාදු සාදු. අද වෙසක් පුර පසළොස්වක බොහෝ දින නිමිත්තෙන් හිරු සීල පාරමිතාව මෙලෙස හිරු TV සහ හිරු FM ඔස්සේ ඔබට සජීවීව ගෙනෙන්නේ මාතර වැලිකම අග්‍රබෝධි රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ සිටයි. අප සූදානම් වන්නේ මෙතැන් සිට ඔබට උදෑසන ධර්ම දේශනාව පුරාහෝරාවක් කාලයක් සජීවීව ගෙනෙන්නට. ඒ සඳහා අප ඊටාම නමස්කාර පූර්වකව ආරාධනා කළා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ සහ රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථාන යන ඔබේ විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති නම කියන්නට අවසරයි රාජකීය පණ්ඩිත දර්ශනපති වතුරවිල සිරි සුජාතා හාමුදුරන් වහන්සේට අපි තාම නමස්කාර පූර්වකව වහන්සේ මේ මොහොතේදී ධම්සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. එසේනම් මෙතෙන් සිට උදැසන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. ඒ සඳහා අවසරයි අපේ හාමුදුරුවනි. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චෛමේ භික්ඛවේ ධම්මා අන්තරායාති චෛමේ භික්ඛවේ ධම්මා ගාරවතාති සත්තු ගාරවතා ධම්ම ගාරවතා සංඝ ගාරවතා සික්ඛා ගාරවතා හිරිගාරවතා ඔත්තප්ප ගාරවතාති වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේ ඇතුළු විහාරගණයේ ආධිපතිත්වයන් හොබවන රුහුණු විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය පරම පූජනීය මිදිගම සෝරතාභිදාන නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අද උතුම් වෙසක් මාසය ආරම්භ වෙලා ඒ ආරම්භකම දින උදා වුණු මේ උතුම් පුරපසළොස්වක පොය දවසේ ඓතිහාසික අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේ මේ පැරණි ඓතිහාසික බෝසෙවණ ඉඳගෙන තමන්ගේ සීලය දියුණු කරගනිමින් සමාධිය දියුණු කරගනිමින් ප්‍රඥාව දියුණු කරගනිමින්
අද දවසම පුණ්‍යවන්තව ගත කරන්න ලැබීමම ලොකු භාග්‍යයක් හැටියට කල්පනා කරන්න ඕන. මේ වෙලාවේ සෑම දිනම සූදානම් වන්නේ උතුම් පුරපසළොස්වක පොය දවසේ. අපේ ජීවිතවලට ලබන්න පුළුවන් වාසනාවන්ත වටිනාම සම්පත්තිය. ඒ උතුම් ධර්මමය වටිනා උපදේශයන්. ඒ වගේම නෛර්යානිකසේ සද්ධර්මයේ ආශිර්වාදය තමන්ගේ ජීවිතවලට ලබන වෙලාවක් ලබා ගන්න වෙලාවක්. සදැහැති පින්වත් සෑම දිනම උතුම් පුරපසළොස්වක පොය දිනයක් යොදා ගන්නවා තමන්ගේ ජීවන ගමනේ. මේ සංසාරේ පින්වන්ත මනුස්ස ජීවිතයට අවශ්‍ය කරන වටිනා උත්තම මාර්ගය හඳුනා ගන්න. ලෝකයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මනුෂ්‍යයාණන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ වටිනාකම අපට වඩාත් හොඳින් දැනෙන්නේ උන්වහන්සේ දෙවියෙක් නෙවෙයි. දේව දූතයෙකුත් නොවේ. උන්වහන්සේගේ වටිනාකම වඩාත් අපට දැනෙන්නේ මිනිසෙක් නිසාමයි. ඒ උත්තරීතර මනුස්සත්වය අපට පෙනෙනවා පූර්ණේ කළපු කාල පරිච්ඡේදයන් පාරමී ධර්මයන් හැටියට. ඒ බුද්ධ කාරක ධර්ම පූර්ණේ කළ බෝධිසත්ව අවදිය. දීපදානං සෙට්ටෝ දෙපා ඇත්තවුන් අතර ශ්‍රේෂ්ඨම මනුෂ්‍යයා වීම වෙනුවෙන් පුරන ලද ඒ වටිනා උත්තම කාරණාවන්. බුදුහාමුදුරු දිහා බලාගත්තහම අපට දකින්න පුළුවන්කම තිබෙනවා ඒ වටිනා උත්තරීතරත්වයන්. රූපකායෙන් බුදුරජාණන් වහන්සේ හා සමාන කරන්න පුළුවන් කවුරුවත්ම නෑ. සුවිශේෂී රූපකායක් උන්වහන්සේ තුළ පැවතියා. උන්වහන්සේ අපට දේශනා කොට වදාළ ඒ නෛර්යානිකසේ සද්ධර්මය කාගෙන්වත් අහලා ඉගෙන කියාගෙන දේශනා කරපු දෙයක් නෙවෙයි. මහා පරීක්ෂණයක නිරත වුණා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය තමයි උත්තරීතර සර්වඥතා ඥානය ලැබීම. ඒ සර්වඥතා ඥානය ලබා මහා කරුණාවෙන් යුක්තව පිරිනිවන් පාන අන්තිම මොහොත දක්වාම මුල මැද අග ආදි මධ්‍ය පරියෝසාන යහපත් වූ ධර්මයක්මයි අපට දේශනා කළේ. මේ දේශනා කළ උතුම් සද්ධර්මය තුළින් ප්‍රකට කරන්නේ මනුස්සත්වය. සත්පුරුෂත්වය කොහොමද දියුණු කරගන්නේ? එන සමාජයක් තුළ සත්පුරුෂයෝ වැඩි කරන්න. සමාජයකට අවශ්‍ය කරන්නේ සත්පුරුෂයෝ. සමාජයෙන් ඈත් විය යුතු වන්නේ අසත්පුරුෂයෝ. එන අසත්පුරුෂ ගති තියෙන කෙනෙකුට උනත් ධර්මය අහලා සත්පුරුෂ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ උත්තම දේශනාව ආගමක් පෝෂණය කරනවට වඩා ඒ උත්තම දර්ශනය සියලු දෙනාටම පොදුවේ ලබා දීලා තියෙනවා. උන්වහන්සේ ලෝකයට පහළ වෙනකොට ආමන්ත්‍රණය කරන්න සිද්ධ වුණේ බෞද්ධයන්ට නෙමෙයි. විවිධ මතවාදීව හිටපු විවිධ කණ්ඩායම් වලට. ඒ සෑම දෙනාටම කතා කරලා අනුශාසනා කළේ මුලින්ම සත්පුරුෂයෙකු වෙන්න. ඒ සත්පුරුෂයෙකුව කටයුතු කරන්න නම් ධර්ම මාර්ගයකට එළඹෙන්න ඕන. ධම්මං චරේ ධර්මයේ හැසිරෙන්න. මජ්ක්‍ධිම නිකායේ අපට හමු වෙන වටිනා සූත්‍ර අතර සල්ලේයක සූත්‍රය තුළ වටිනා විග්‍රහයක් තියෙනවා. ඒ විග්‍රහය තුළ පෙන්නනවා සමචර්යා විසමචර්යා. චර්යාවන් දෙකක්.
වන සමචරියා කියලා කියන්නේ ධම්මචරියාවමයි. විසමචරියා කියලා කියන්නේ අධම්මචරියාවමයි. අපට බුදුහාරෝ මුලින්ම කියලා දෙන්නේ සමචරියාව හෙවත් ධර්මචරියාව තුල ජීවත් වෙන්න. ධම්මං චරේසු චරිතං එන දුරු කළ යුතු දෙයක් තියෙනවා. විසමචරියා හෙවත් අධම්මචරියා නං දුච්චරිතං චරේ. මේ දෙක පටලවා ගත්තොත් සමාජයට බිහි වෙන්නේ බලාපොරොත්තු වෙන අය නෙමෙයි. හැබැයි සමචරියාව හැටියට ධම්මචරියාව හැටියට හොඳ දේ හොඳ හැටියට කුසල දේ කුසල හැටියට දැකලා කටයුතු කරන්න බුද්ධ දේශනා උපනිශ්‍රේ කරගන්නව නම් මේ සමාජයේ සත්පුරුෂයන්ගෙන් පිරීතිරී යනවා. අපට පෙනෙනවා සමාජයේ දිහා බැලුවහම අඩු වැඩි වශයෙන් අධම්ම චරියාව හේවත් විසම චරියාව වේගෙන් ව්‍යාප්ත වෙලා යනවා. ඒ වේගවත් ව්‍යාප්තිය තුළ ඇතිවෙන්නේ සමාජයට අර ධර්මයෙන් පිටපැනපු කණ්ඩායම්. ඒ තුළ අපට දකින්න පුළුවන් අසත්පුරුෂව හිතන අසත්පුරුෂව ක්‍රියාත්මක වෙන අසත්පුරුෂ චර්යාවන් තුළ කටයුතු කරන බොහෝ අය. අද වගේ උතුම් පුරපසළොස්වක පොය දවසක මේ සිද්ධ වෙන හැම වැඩසටහනකින්ම අපි අර්ථවත් කරන්නේ ධම්මචර්යාව සමචර්යාව ප්‍රගුණ කරලීමක්. අපි අර්ථවත් කරන්නේ අධම්මචර්යාව විසමචර්යාවෙන් දුරු වීමේ ඇති වටිනාකම. එනිසා සමාජයක් හැටියට දියුණු වෙන්න ඕන. සමාජයේ ජීවත් වෙන පිරිසගේ චින්තන ශක්තිය උඩට එනකොට තමයි දියුණු වෙනකොට තමයි රටක් දියුණු වෙන්නේ. ඒ රටේ දියුණුව තමයි අපි කවුරුත් අත්විඳින්න ඕන. එදා ලෞතර බුද්ධත්වයේ ලැබීම වෙනුවෙන් බෝසතාණන් වහන්සේට උපනිශ්‍රේ වුණේ ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේ. බෝධීන් වහන්සේ දෙස බලාගෙන වටිනා පාඩමක් එක වචනයක්වත් කතා නොකර අපට උගන්වලා තියෙනවා. වනේ ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේ අනුරාධපුරේ මහමෙවුනාවේ වැඩ සිටින ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේ රෝපණය වීමෙන් වන අෂ්ටඵල බෝධීන් වහන්සේලා පැන නැගියා. දෙතිස් ඵල බෝධීන් වහන්සේලා පැන නැගියා. දෙතිස් ඵල බෝධීන් වහන්සේලාගෙන් පළවෙනි බෝධීන් වහන්සේ තමයි මේ වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේ මේ ඓතිහාසික බෝධීන් වහන්සේ. අපේ රටේ ඇති වෙච්ච විවිධ ආක්‍රමණ තිබුණා. ඒ ආක්‍රමණ අපේ ආගමට ධර්මයට ජාතියට රටට සංස්කෘතියට මහා ඛේදනීය ලෙස බලපෑවා. පෘතුගීසි ආක්‍රමණ හමුවේ මේ ඓතිහාසික සිද්ධාස්ථාන විනාශ වෙලා ගියා. ඒවායින් ආරක්ෂා කරන්න ආරක්ෂා වෙන්න මහා සංඝරත්නය බොහෝම කැපකිරීම කළා තියෙනවා. රටට ආදරේ ඇති ආගම ධර්මයට ලැබිව ආදරෙන් හිතන කරුණාවෙන් කටයුතු කරන බොහෝ රාජ්‍ය පාලකයෝ බුදුදහම ආරක්ෂා කරන්න ඓතිහාසික මේ සිද්ධාස්ථාන රැකලා මතු පරම්පරාවන්ට දායාද කරන්න බොහෝ කැපකිරීම් සිද්ධ කළා තියෙනවා. ඒ අපේ ඉතිහාසය, ඒ බඳු උරුම වූ අපේ කම, ඒ බඳු උරුම වූ අපේ ජාතිකත්වය අපි හොඳට දකින්න ඕන. ඒ හොඳට ආරක්ෂා කරගන්න ඕන. ඒ සඳහා අපේ වගකීමක් තියෙනවා. වර්තමානයේ වගකීම පැවරිලා තියෙන්නේ අපට. එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරවලා ඒ නිර්මල තේරවාදී ධර්මය තමයි ස්ථාපිත කළේ. දෙවන පෑතිස් මහරජුරුව ප්‍රධාන මේ රටට ප්‍රිය කළ මනුස්සයන්ට විතරක් නෙවෙයි සතා සිව්පාවට පවා මෛත්‍රියෙන් කටයුතු කිරීම වෙනුවෙන් බෞද්ධ දර්ශනයක් අපට ලැබිලා එයින් පෝෂණය වෙන්න පටන් අරගෙන කටයුතු කළා එදා. ඒ තමයි ඉදිරියටම පවත්වාගෙන එමින් දරු මුණුපුරන්ටත්
ඒ වටිනා මෛත්‍රිය, දයාව, කරුණාව වපුරමින් වටිනා දර්ශනයක් හැටියට බෞද්ධ දර්ශනය අපේ මේ ශරීරයේ පුරා දුවන ඇඟිල්ලේ ධාතුව පුරාම ඇඟේ ඇට මස් ලේ නහර සිසාරා ගමන් කරන්න පුළුවන්. ගමන් කරන බෞද්ධකම, අපේකම, ජාතිකත්වය අපේ ජීවිතවලට පිහිටන්නේ ඒ අනුරාධපුරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රෝපණය. නිර්මල තේරවාදී ධර්මය අපේ රටට රැගෙන ඒම ලංකාව පුරාම වටිනා විදියට මේ ඓතිහාසික පුණ්‍ය භූමි පිහිටලා මුළු ගමට, පළාතට, රටට වටිනා නායකත්වයක් ලබා දෙන්න පන්සල මහා සංඝරත්නය එදා අධීනව ක්‍රියා කළා. ඒ කටයුතු තමයි ඉදිරියටත් පවත්වාගෙන ආරක්ෂා කරගෙන රැකගෙන යා යුතුව පවතින්නේ. එසා මේ දේශනාව වෙලාවේ මජ්ක්‍ධිම නිකායේ සාලීයක සූත්‍රය තුල විග්‍රහ වුණ බණ සමචර්යා ධම්මචර්යාව පිළිබඳවයි මා ඔබේ අවධානය යොමු කරවන්නේ. එන අපේ ජීවිතවලින් ඈත් විය යුතු විසමචර්යා, අධම්මචර්යාව කවරක්ද, එය කොහොමද අපි දුරු කළ යුත්තේ කියන කාරණයයි මේ දේශනාව තුළ මා මතක් කරන්නේ. චෛමේ භික්ඛවේ ධම්මා වන කාරණා 6ක් තියෙනවා ගෞරවයෙන් අපේ ජීවිතවලට එක් කරගත යුතු වටිනා කාරණා. එන් පළවෙනි කාරණය තමයි සත්තු ගාරවතා. ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ උත්තම ගෞරවය ඇතිව කටයුතු කරන්නේ. නම් මේ පෙනෙන පැත්තෙන් ලාමකව දකිමින් නෙවෙයි, අපි ළඟ පිහිටන්න ඕන ඇතුළාන්තයෙන් ආධ්‍යාත්මීය වශයෙන් කොහොමද එබඳු ගෞරවයක් අපේ හිත තුළ ඇති කරගන්නේ. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේට කිසිවිට වමනා කරන්නේ නැහැ තමන් පිළිබඳව බලහත්කාර ගෞරවයක් තමන්ට ඇති කරගන්න. උන්වහන්සේට පමණක් නෙවෙයි, උන්වහන්සේ දේශනා කරන ධර්මයටවත් බලහත්කාරයෙන් කෙනෙක් ඇහැඳාගන්න, එකතු කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ශාසනයට වුණත් කෙනෙක් බලහත්කාරයෙන් ඇතුළත් කර ගැනීමේ උවමනාවක් කවර වෙලාවකවත් තිබිලා නැහැ. ඒක අපට හොඳට පේනවා ප්‍රායෝගිකව උන්වහන්සේගේ දේශනාවන් අධ්‍යයනය කරනකොට. එසා විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයේ පුරාවට දේශනාවේ තිබෙන ඒ වටිනා ධර්මස්කන්ධය තුලින් ජීවිතවලට ලබා දීලා තිබෙන්නේ ආලෝකයක්මයි. අඳුර දුරලා ආලෝකය ඇති කර ගැනීම සඳහා දියුණු කරගත යුත්තේ ප්‍රඥාලෝකයක්මයි. ඇතිදේ ඇති හැටියෙන් දකින්නයි, නිවැරදිව දකින්නයි, සම්මාදිට්ඨිය පහළ කරගෙන කටයුතු කරන්නයි උන්වහන්සේගේ ඉගැන්වීම තුළ මූලිකවම අපට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා සදැහැති බෞද්ධයා බුදුරජාණන් වහන්සේගේ උත්තම ගමන් මඟ දකින්නෝ වගේම ඒ නිර්මල වටිනා උත්තම ධර්මයේ පිළිබඳවත් වැඩි අවබෝධයකින් දැකීමකින් යුක්තවයි කටයුතු කළ යුතු වන්නේ පින්නතුනි. ලෝකයා ආමන්ත්‍රණය කරලා මේ කියා දුන්නු දහම් පණිවිඩය තුළ පණ සියලු දෙනාම ධර්මයේ තුළ ඒකාත්මික වුණා. අද මේ උතුම් පුරපසළොස්වක් පොදින පණ මේ වැලි මළුවේ බිම වාඩි වෙලා, ධර්ම ශාලාවන් වල බිම වාඩි වෙලා, පණ යම් උසක යමෙක් වාඩි වෙලා ඉන්නව නම් ඒ ශාරීරිකව තියෙන අපහසුතාවයක් මගහරව ගන්න. ඒ තුළ පෙන්වන්නේ බුද්ධ ගෞරවයක්, ධම්ම ගෞරවයක්, ශාසනිකව ඇතිවිය යුතු ගෞරවයයි ඒ පෙන්눔 කරන්නේ. එසා බුදුහාමුදුරුවෝ ඉදිරියෙහි අපි ඒ අසීමිත ගෞරවය ආධ්‍යාත්මීය වශයෙන් හදාගන්නවා, ඇති කරගන්නවා. එවිට තමයි බුදුහාමුදුරුවන්ගේ බලය, ශක්තිය, ආශිර්වාදය අපේ ජීවිතවලට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වටිනාකම ලැබීම, ඒ වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම අපි කාගෙත් යුතුයකමක්, අපි කාගෙත් වගකීමක්. එසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික ජීවන දර්ශනය තුල පෙන්නපෝ ඒ ධර්ම මාර්ගයට අපි විවෘත වෙමු. ඒ ධර්ම මාර්ගය අපි හොයාගෙන යමු. එසා කොයිම වෙලාවකවත් වසා තැබීමක්, යටකර තැබීමක් ධර්මයේ තුලින් බලාපොරොත්තු වෙලා නැහැ.
විවෘත කර ගැනීම තමයි හැම විටකම අගය කරලා තියෙන්නේ. විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. පෙනෙන මතු පිට පේන දේවල් වලට වඩා බන්න නොපෙනෙන වටිනාකම් ඇති කරගන්න පුළුවන් නම්, නොපෙනෙන වටිනාකම් මතු කරගන්න පුළුවන් නම් ඒක මොනතරම් වටිනවද? වනාන්තරයකට ඇතුල් වුණාම ඒ වනාන්තරය තුළ අපට හමු වෙන හැම ගහක්ම සඳුන් ගහක් නොවෙන්න පුළුවන්. හැබැයි වනාන්තරයේ තියලා තියෙනවා සඳුන් ගහ තියෙනවා. ඒ සඳුන් ගහ හොයාගෙන එහි පහස ලබන්න ලැබෙනවා නම් ඒක ලොකු භාග්‍යයක්. පොළොවේ පෑගෙන හැම කැටයක්ම මැණික් කැටයක් නොවෙන්න පුළුවන්. පොළොවේ මතු පිට මැණිකක් නොතිබෙන්න පුළුවන්. හැබැයි මේ මැණික් කැටය හොයාගන්න පුළුවන් වෙනවා. වන පොළොව හාරලා පරීක්ෂා කළා දන්න කියන කෙනෙකුට. හොයාගන්න මැණිකේ වටිනාකම දන්නේ ඒ වටිනාකම පිළිබඳ යම් අවබෝධයක් තියෙන කෙනෙකුට. දැන් නම් පයට පෑගිලා ගියත් නිකන් ගල් කැටයක් හා සමාන වෙනවා මැණික් කැටය. හැබැයි පෑගෙන පොඩි දරුවා වුණත් දකිනවා සමහර විටක ඒකේ වෙනසක් තියෙනවා, බැබලීමක් තියෙනවා. හැබැයි මේ පිළිබඳ ගවේෂණය කරන කෙනෙකුට, හොයන කෙනෙකුට, පරීක්ෂණ කරන කෙනෙකුට ඒකේ වටිනාකම හොඳින් දකිනවා. හරි වටිනාකම නොදක කටයුතු කරන කෙනෙකුට පුළුවන් රවට්ටන්න පුළුවන්, වංචා කරන්න පුළුවන්. හැබැයි රවට්ටන්න බෑ, වංචා කරන්න බෑ. ඒ ගැන හරියට නිවැරදිව දැනගෙන ඉන්නවනම් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ හැටියට ගන්න කෙනෙකුට ඒ ධර්මයේ තියෙන වටිනාකම මිල කරන්න බෑ පින්නතුනි. ඒක අමිලයි. ඒක මෙලවට, පරලොවට, දෙලවට, සසර පුරාවට උපනිශ්‍රේණ වටිනා ඖෂධයක් වෙනවා පින්නතුනි. මේ සංසාරේ ගමන් කරන සත්වයා සසරින් මුදවන්නයි බුදු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ. තින්නෝහං තාරයිස්සාමි. සසර තරණය කළ බුදුරජාණන් වහන්සේ සසර තරණය කරලීම සඳහා අවශ්‍ය මඟ පෙන්වන්නයි බුදුහාමුදුරුවෝ පහළ වෙලා තියෙන්නේ. සසර කතරින් එතර කරවන්නේ ඇයි අපිව? සංසාරෝගා මහබ්බය. අපි උපදිනවා, අපි මේ පවතිනවා, ජීවත් වෙනවා. ජීවන ගමනේ මරණයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නොමරන සදාකාලිකව ජීවත් වෙන කෙනෙක් නෑ අපි කාගේවත් අතරක. නම් මැරෙන අය නැවත උපදිනවා. නැවත සසරට එකතු වෙනවා. සංසාරෝගා මහබ්බය. මේ සසර ඉපදී මෙරි යන ගමන සංසාර රෝගයක්. මේ සසර රෝගයට බෙහෙත, ඖෂධය තමයි ධම්මෝසද සමන්නාති, ධර්මයේ නැමැති ඖෂධය. ඒකයි මා මතක් කළේ බුද්ධ ගෞරවය වගේම ධම්ම ගරුත්වය ඇතිව කටයුතු කරන්න ඕන. ධම්ම ගාරවතා. ඒ ධර්ම ගරුත්වය ඇති කරගෙන කටයුතු කරනකොට සංඝ ගාරවතා වන ශාසනික හැඟීමෙන් කටයුතු කරනවා. මේ පුණ්‍ය භූමිය වඩාත් බැබළුණ එදා මහරහතන් වහන්සේලා වැඩ හිටපු පුණ්‍ය භූමියක් මේ භූමිය. ඒ විදියට ශාසනීය හැටියට, ශාසනික හැටියට බොහෝ වටිනාකම් ඇති පුණ්‍ය භූමීන් දෙස අදත් වන්දනමාන කරනකොට, එන යන කෙනෙකුට ගෞරව දක්වන කෙනෙකුට ඒ ආශිර්වාදයන් ඇතුළතින්ම ගෞරවයෙන් ලබන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ සංඝ ගාරවතා සිය රංගගුණ සිහි කරනකොට අපි සිහි කරන්නේ එබඳු උත්තම මහරහතන් වහන්සේලා පිළිබඳව. එබඳු උත්තම මහරහතන් වහන්සේලා අපට ලබලා දුන්නු ප්‍රමුඛත්වයන්, මූලිකත්වයන්, ඉගැන්වීම් මෙන්ම ශාසනික ස්වරූපයන් අදටත් ආරක්ෂා කරගෙන සමාජයට නායකත්වයක් දීලා ක්‍රියා කරනවා නම් එබඳු සීලවන්ත, ගුණවන්ත, වටිනාකම් වලින් යුක්තව කටයුතු කරනවා නම් එදා මහරහතන් වහන්සේලාට දක්වපු ගෞරවයම අදත් ශාසනික හැටියට භික්ෂුවකට ලබන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේ, භික්ෂුණීන් වහන්සේ උසස් ප්‍රතිපත්තිගරුක කෙනෙක් වෙන්න ඕන. ඒ ප්‍රතිපත්තිය තුළ ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. සීලය රකින්න, සමාධිය රකින්න, ප්‍රඥාව දියුණු කරගෙන සමාජයට වටිනා උපදෙසක්, මඟ පෙන්වීමක් ලබා දෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ භික්ෂුන් වහන්සේ
අර උත්තම රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙන උත්තම භික්ෂුවක් හැටියට දකින්න. එසා අපේ වගකීමක් තියෙනවා, අපේ නායකත්වයක් තියෙනවා, අපේ ප්‍රධානත්වයක් තියෙනවා. ඒ රැකගෙන සමාධිගත කරන එක. ඒ රැකගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම, උපදේශ අනුශාසනාව ලබා දෙන එක. ඒ සඳහා තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන වටිනා ධර්මය අපට ස්ථාපිත කරන්නේ, අපට පෙන්눔 කරන්නේ. තුනුරුවන් පිළිබඳ අසීමිත ගෞරවයෙන් කටයුතු කරනවා වගේම ඊළඟට පෙන්වන්නේ සික්ඛාගාරවතා. බුද්ධ ජීවිතය තුළින් පෙන්නවා ඝාතනයෙන් වැළකීලා අන් අය ජීවත් කරවන මඟ පෙන්වපු හැටි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් දුන්නු හැටි. සමාජයට කියලා දුන්න වටිනා විදියට උපදෙසක් දුන්නා. තමන්ගේ දේවල් සුරක්ෂිත කරනවා වගේම අන් අයගේ දේ සුරක්ෂිත කරලා දීමේ වැදගත්කම. නිසා තමන්ගේ දේ රකින්නෝ වගේම අන් අයගේ දේ ආරක්ෂා කරලා දීමේ වැදගත්කම. සමාජයට කියලා දුන්නා තමන් සුරක්ෂිතව විනාශ නොවී ලස්සන පෞල් ජීවිතයක් ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම. අන් අයගේ පෞල් ජීවිත සුරක්ෂිත කරලීම සඳහා අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම දෙන එක. එනම් මුලින්ම වැඩම කළා මිහිඳු හාමුදුරුවෝ සියලු දෙනාටම කියලා දුන්නු වටිනා ධර්මයේ තුල කියා දුන්නු උතුම් සීලය තුල පෙන්වුවේ පංචශීල ප්‍රතිපදාව තුල ජීවිතය රකින්න හැටි. ඒ වගේම කෙනෙකුගේ දේපල සුරක්ෂිත කළ දෙන හැටි. පෞල් ජීවිත ආරක්ෂා කළ දෙන හැටි. නම් මේක සමචරියාව නෙමෙයිද? මේක ධම්මචරියාව නෙමෙයිද? අපට කියලා දුන්නු සමචරියාව ධම්මචරියාව. ඒ නිසා හැම කෙනෙකුගේම ජීවිත හරිය වටිනවා. එක එක ආගමික ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් අනුව තමයි බොහෝ දෙනා මේ හොඳ නරක මනින්නේ, හොඳ නරක දකින්නේ. බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නු ධම්මචරියාව තුල පෙන්වුවා තමන්ගේ ජීවිතේ වටිනවා වගේම අන් අයගේ ජීවිතවල තියෙන වටිනාකම. මේ සමාජයට කියලා දුන්නේ හොඳක්, වටිනාකමක්. එනම් ප්‍රාණඝාතයෙන් මිදීමේ ඇති වටිනාකම නෙමෙයි කියලා දෙන්නේ. ඒ කියන්නේ අනිත් ජීවිත සුරක්ෂිත කරලීමේ වටිනාකම. තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්නවා වගේම අන් අයගේ ජීවිත සුරක්ෂිත කර දෙන්න පුළුවන් නම් එබඳු ධර්ම මාර්ගයක් තමයි, එබඳු සමචරියාවක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මැනවින් කියා දීලා තියෙන්නේ. ඒක බුදු වෙච්ච ආත්මෙත් තිබුණා. බෝධිසත්ව ආත්මවලින් තිබුණා. තමනුත් බේරිලා තමන්ගේ කණ්ඩායනුත් බේරනවා. අන් සියලු දෙනාටම මෙසිත මෛත්‍රිය වපුරන්නයි කියලා දුන්නේ. බලන්න මෛත්‍රිය මොනතරම් වටිනවද කියලා. තමන්ගේ හිත තුළ ඇති කරගන්න මෛත්‍රිය. මෛත්‍රිය තියෙන කෙනෙකුට තමයි තව කෙනෙකුට ජීවයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. මෛත්‍රිය තියෙන කෙනෙකුට තමයි තව කෙනෙකුට පිහිටක් පිළිසරණක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අද සමාජයට වඩාත් අවශ්‍ය කරලා තියෙන්නේ ඒ ධම්මචර්යාව. හිත කෝප කරන එක නෙවෙයි. හිත දූෂිත කරන එක නෙවෙයි. අධර්මචර්යාවකට යොමු කරලීමක් කරන එක නෙවෙයි. දැන් කොහොමද අපේ සීලයක් තුළ පිහිටවලා පංචශීල ප්‍රතිපදාවකට යොමු කරවන්නේ? කොහොමද අපි රැකෙන්නේ? තමන් ආරක්ෂා වෙන්නේ? සමාජයකට වටිනා විදිහේ පණිවිඩයක් කියලා දෙන්නේ. ඒසා තමන් ආරක්ෂා වෙනවා වගේම අන් අය ආරක්ෂා කරලීම අපි කාගෙත් වගකීමක් වෙනවා. ඒ සඳහා මොනවද අපට කරන්න පුළුවන්? ඒ සඳහා කොහොමද අපේ ප්‍රායෝගික ජීවන පිළිවෙල ඔබේ හිත තුළ වඩාත් හොඳින් මෛත්‍රිය වපුරන්න, මෛත්‍රිය කියා දෙන්න. ඔය තියෙනවා වටිනා සූත්‍රයක්, රාජ්‍ය පාලනයක් වෙනුවෙන් සැලකිය යුතු විධි පිළිබඳව දේශනා කරන සූත්‍රයක්. ඒක සඳහන් වෙන්නේ රජ්‍ය සූත්‍රය. ඒ සූත්‍රය තුළ පෙන්නනවා සමස්ත ප්‍රජාවකට වන අවශ්‍ය කරන පරිත්‍යාගශීලීත්වයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයෙකුගේ වගකීමක් වෙනවා. එහෙනම් ඒ තුළ පළවෙනි ගුණාංගය පෙන්වන්නේ, පළවෙනි ලක්ෂණය පෙන්වන්නේ දීම පරිත්‍යාගශීලීත්වය. එහෙනම් කෙනෙකුට ජීවත් වීමේ අයිතිය කෙනෙකුට ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දාණය, ජීවත් වීම.
මනුෂ්‍යයාට විතරක් නෙවෙයි සතාසි උපාවට පවා. මෛත්‍රියේ දානය කරන කෙනෙකුට පුළුවන් ජීවිත දානය කරන්න. ඒ වගේම වචනයක් තුළ තියෙන මහා ප්‍රබලත්වයක් තියෙන. බුදුහාමුදුරුවෝ ධර්මයේ තුලින් සියල්ලන්ටම ආමන්ත්‍රණය කරලා මුලින්ම සිහිපත් කළා වගේ කියලා දුන්නේ අඳුරෙන් මිදිලා ආලෝකයක් කරා ගමන් කරන්න. තමන් සුවපත් වෙලා අන් අය සුවපත් කරන මඟ එලි කරගන්න. මේ වචනය තුළ තියෙන ලොකු සත්‍යයක්. ඒ සත්‍ය තුළ තියෙන මහා බලයක්. ඒ සත්‍ය මොකක්ද? ධර්මය. ධර්මය කියලා කියන්නේ පණ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මවාදී ස්වરૂපය වෙන කවර තැනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තමයි මේක බොහෝම ලස්සනට විග්‍රහ කළා මනවින් කියලා දීලා තියෙන්නේ. ඒසා තමන් ප්‍රිය කරන්නේ සත්‍යයට නම් තමන් ප්‍රිය කරන්නේ වටිනා මනුෂ්‍යත්වයක් දියුණු කර ගැනීමට නම් තමන් හැම විටකම ප්‍රතික්ෂේප කරන දෙයක් තියෙනවා. ඒ තමයි අසත්‍ය, බොරුව, නපුරු බව, දුර්ජන වචන, කටුක වචන, කර්කශ වචන අප්‍රිය කරනවා අපි. එහෙනම් ඒ වෙනුවට අපි ප්‍රිය කරන්නේ ප්‍රියවාදීත්වයයි. ඒ වෙනුවට අපි ප්‍රිය කරන්නේ සත්‍ය වචනයි. එහෙනම් රාජ්‍ය පාලනයේදී, රාජ්‍ය පාලනයේදී සතර සංග්‍රහ වස්තුවක් ස්ථාපිත කිරීමේදී හැමෝගෙම අවශ්‍යතා ඉටු කරනවා වගේම වන ප්‍රියශීලී වදන් ජනතාව තුළ වපුරණ එක ලොකු වගකීමක්. ඒ වගේම තියෙන්න ඕන වටිනාම ගුණයක් තමයි කියන දේ කරන දේ කියන. ඒකට කියනවා යථාවාදී තථාකාරී ගුණය. ඒක ඉහළින්ම තිබුණේ බුදුරජාණන් වහන්සේ ළඟ. දැන් මේ බඳු ස්වરૂපයක් තියෙනකොට හැමෝම පිළිගන්නවා. හැමෝම විශ්වාස කරනවා. ඒ කියන්නේ කියන දේ කරන්න ඕන, කරන දේ කියවෙන්න ඕන. එහෙම නැති වුණාම වේගවත්ව පිරිහීමක් තියෙන්නේ. වේගවත්ව ගරාවැටීමක් තියෙන්නේ. නම් හැම විටකම අපි සත්‍ය ප්‍රිය කිරීම තමයි මේ ධම්මචර්යාව තුළ පෙන්눔 කළේ. ඒ වගේම හරීම වටිනා ගුණයක් තමයි හැමෝම කෙරෙහි එක වගේම අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කරන එක. මට තියෙන අවශ්‍යතාවය, තව කෙනෙකුට තියෙන අවශ්‍යතාවය. අපි කාටත් ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන වගේම ඉන්න හිටින්න තැනක් තියෙන්න ඕන. කුසට ආහාරයක් තියෙන්න ඕන. ඇඳුම පැළඳුම අවශ්‍යයි. ලෙඩට දුකට බේත් ටික අවශ්‍යයි. හැබැයි මේ සමානත්වය හැමෝටම එක වගේ ලැබෙනවද? අද කොච්චර ඉන්නවද? එදා වේල හරියකට පිරිමහා ගන්න බැරුව කුසගින්න නිවා ගන්න බැරිව ඉන්න ප්‍රජාවන් කොච්චර ඉන්නවද? ලෙඩට දුකට අවශ්‍ය කරන බේත හේත ගන්න පුළුවන් කමක් නැතුව දුක් විඳින ප්‍රජාවක් කොච්චර ඉන්නවද? හිසට සෙවණක් නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව දුක් විඳින ප්‍රජාවන් කොච්චර ඉන්නවද? එනිසා කෙනෙකුට ඇඳුම පැළඳුම ගන්නවා තියා, කුසට ආහාරය ගන්නවා තියා, ඉන්න හිටින්න තැනක් තියා, ලෙඩ දුකට බේත හේත ගන්න පවා නොහැකියාවෙන් පෙළෙන අපේම පිරිස් අපේම රට ඇතුලේ කොච්චරවත් ඉන්නවා. එසා ඒක වගකීමක්, යුතුයකමක් තියෙනවා. තියෙන තැන ඉඳලා නැති තැනට යන්න ඕන. නම් පාලනයේදී රාජ්‍ය හැමෝම කෙරෙහි සමානත්වයෙන් හිතනෝ වගේම පොදු මහ ජනතාවගේ ස්වභාවය තමයි තමන්ට පුළුවන් විදියට මේ සංග්‍රහ වස්තුන් දියුණු කරගන්නවා. නැත්නම් තමන්ගේ ජීවිතයක් තුළ සතර සංග්‍රහ වස්තුව දියුණු කරගන්න පුළුවන් නම් ඒක හරීම වටිනවා. ඒ නිසා කෙනෙකුට ජීවිතයක් දෙනවා. කෙනෙකුගේ දේපොළ ටික රැකලා දෙනවා. කෙනෙකුගේ පෞල් ජීවිතයක් ආරක්ෂා කරලා දෙනවා. එහෙනම් තමන් රැකෙනවා, තමන්ගේ දේපොළ රැක ගන්නවා, තමන්ගේ පවුල ආරක්ෂා කර ගන්නවා වගේම අන් අය ගැන සමානත්වයෙන් එහෙම හිතනවා. දැන් බලන්න ওই ශික්ෂා පදවල මුල් ටිකනේ ඔය. දැන් බලන්න 4 වෙනුව සහ 5 වෙනුව මොනතරම් වටිනා විදියට සමාජ සම්බන්ධතාවය අගය කරලා තියෙනවද? ඒ සමාජ සම්බන්ධතාවය වඩාත් රැකෙන්නේ මුලින් මතක් කළා වගේ වචනයත් එක්ක. බොරුව තියෙන තැන පිරිහිනවා කියලා මම මතක් කළා. ඒ වගේම හැම තැනකම පිරිහීමේ ප්‍රධානම ලක්ෂණ බවට හැම සංස්ථාවක්ම
පිරිහීගෙන යන ප්‍රධානම ලක්ෂණය බවට පත්වලා තියෙනවා වන විෂ මද්‍රව්‍යයන්ගෙන් පෙළෙන එක යොමු වෙන එක. බුදුහාමුදුරුවෝ මේක බොහෝම දුරදක්නා නුවණින් දැකපු නිසා තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට ඇවිල්ලා වන ඉස්සෙල්ලාම ප්‍රජාවකට කියලා දෙන්නේ මේ සීල ප්‍රතිපදාවයි. මේ පංච සීල ප්‍රතිපදාවයි. සා ගුණයහපත්කමින් යුක්ත කෙනෙක් ඔය සික්ඛා ගාරවතා ශික්ෂා ගරුත්වයෙන් යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ තමන්ගේ මෙලව දියුණුව හදාගන්න එක. තමන්ගේ පරලොව දියුණුව හදාගන්න එක. එහෙනම් දෙලොවක් සුවපත් වෙනවා කියලා කියන්නේ සංසාර රෝගා මහබ්බය සසර මෙරි මෙරි ඉපදි යන මේ සසර ගමන දික්කර නොගෙන සසර කෙටි කර ගන්න අවශ්‍ය කරන මඟ හදා ගන්නවා. අවශ්‍ය කරන යොමුව හදා ගන්නවා. එහෙනම් තමා තුළ වටිනා ගුණාංගයන් පිහිටවාගෙන කටයුතු කරනකොට මූලිකවම බුද්ධ ගෞරවය ඇති කරගන්නවා කියන්නේ ධම්ම ගරුත්වය ඇති කරගන්නවා කියන්නේ සංඝ ගරුත්වය ඇති කරගන්නවා කියලා කියන්නේ ඒ තමයි ඔබ නියම ශ්‍රද්ධාවකින් පිහිටන එක. ඒක තමයි ආකාරවතී ශ්‍රද්ධාවෙන් පිහිටන එක. එවිට එතනින් ඈතට යනවා අමූලිකා ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව එක ස්ථිර එකක් නෙවෙයි. ඒක නිවනට යොමු වෙන පැහැදීමක් ප්‍රසාදයක් වෙන්නේ නැහැ. අපට අවශ්‍ය කරන්නේ නිවනට යොමු වෙන ප්‍රසාදයක්. නිවනට යොමු වෙන පැහැදීමක් ජීවිත තුළ ඇති කරගන්න එක. එසා ගවේෂණය හරිම වටිනවා කියලා මා මුලින් මතක් කළා. ගවේෂණයක් තුළින් තමයි සත්‍ය හොයාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ ළඟ හිටපු ශ්‍රාවක ස්වාමින් වහන්සේ නම වන දර්ශනයක් තුළින් ඇතිවෙච්ච ප්‍රසාදයක් එක්ක වෙනත් ස්ථානයක් කෙරෙහි ඇදී යන හිතක් එක්ක හිතනවා මේ ස්ථානයේ මට ඒ ස්ථානයට යන්න නැත්නම් හොඳයි කියලා. දැන් ස්ථානේ මාරු කරන්න. මාරු කරන අරමුණ මොකක්ද? බුදුහාමුදුරුවෝ ඉදිරියේ ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මට ධර්මයේ ප්‍රගුණ කරන්න අවශ්‍යයි. ඒ ධර්මයේ ප්‍රගුණ කරලීම සඳහා මට භාවනා කිරීම අවශ්‍යයි. නම් භාවනාවකට අවස්ථාවක් ඉල්ලනකොට භාවනාවකට අවස්ථාවක් නොදී ඉන්න බෑ. භාවනා කරනවා කියලා කියන්නේ හිතක් එහෙ මෙහෙ දුවන හිතක්. එක අරමුණකට අරගෙන එය ප්‍රගුණ කරන්නේ වඩන්න පුළුවන් නම් හරීම වටින කාරණයක්. අපි හැම දෙයක් පිළිබඳව හිතද්දී ප්‍රමුඛත්වයේ දෙන්නේ මනසට. බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච වකවානුවන් තුල තිබුණේ එහෙම දෙයක් නෙවෙයි. වෙන වෙන දේ පිළිබඳව ප්‍රමුඛත්වයන් තිබුණට කියලා දෙනවා ඔබේ මනස තමයි හැම දෙයකට මූලික වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. සම්මේ මනස සංයමයක් ඇතුව එවනනම් ප්‍රගුණ කිරීමෙන් භාවනාවකින් යුක්තව කටයුතු කළොත් ඒක හරියම වටිනවා. වර්ෂාවක් වහින වෙලාවක ඒ වහින වර්ෂාව බන ඒකෙන් බේරෙන්න නම් තමන් ඉන්න ගෙයි වහලය හරියට සෙවිලි කරලා තියෙන්න ඕන. සෙවිලි නොකළ වහලක් තියෙනකොට මුළු ගේම තෙමිල විනාශයටපත් වෙනවා. ඒ වගේ තමයි පින්වත්නි සංයමයකට ලක් නොවෙච්ච හිතක් තියෙනකොට ඒ හිත දුවනවා. ඒ හිත දුවන්නේ ඇස දකින රූපයන් එක්ක, කන අහන ශබ්දයන් එක්ක. අපේ රසවින්දනය, අපේ තියෙන තෘෂ්ණාව, භව තෘෂ්ණාව, ඒ ආසාවන් විවිධ ප්‍රතිකර අරගෙන යනවා. නිසා සංසාරේ අපිව දිගට ඇදගෙන යන ප්‍රධානම දේ තමයි අධික වූ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව පහළ වෙන්න මූලිකම වෙන්නේ නොදැමුණු හිත් තියෙනකොට. යථාර්ථය නොදැනෙකොට. සා භාවනා කරන කෙනෙක් පඤ්ඤා භාවනාවක් වඩනවා. ඒ ප්‍රඥා භාවනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ යථා ස්වરૂපය මෙනෙහි කරන එක. දැන් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා මේ හාමුදුරුව ප්‍රකාශ කරන්නේ එහා තිබෙන සුන්දර ස්ථානයට ගිහිල්ලා භාවනා කරනවා කියලා. හැබැයි ඒ ස්ථානයට ගියහම උන්වහන්සේට මතක් වෙන්නේ භාවනාවක් නෙවෙයි. పూర్ව ජාති ස්මරණය, పూర్ව පෙර ඉපදී ආපු ගමන් මඟ දකින්නේ.
ඒ ආපු ගමන් මඟ තුල Taman විඳි සැප සම්පත් පිළිබඳව මතක් වෙන්නේ. ඒවා හිතට එනකොට ද්වේෂය එනවා, ක්‍රෝධය එනවා, ලෝභය එනවා. මේ විවිධ විදිහේ ආසා බරිත සිතුවිලි සමූහයක්. ගිය අරමුණ ඉෂ්ට කරගන්න නොහැකියාවක් ඇති වෙනවා. ඒ ගිය අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණාම අන්තිමේදී බුදුහාමුදුරු ළඟට නැවතෙනවා. ඇවිල්ලා කියන බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මට එක පාරටම ඒ ස්ථානයට යන්න අවසර නොදෙන්න හේතුව මට දැන් තමයි තේරෙන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ పూర్ව ජන්මයන් පිළිබඳ එකිනෙක දකින්න. ඒ ඥාණයට කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය. මහරහතන් වහන්සේලා තුලත් ඒ ඥානය පැවතියා. හැබැයි බුදුහාමුදුරන්ගේ ඥානය හා සම කරන්න බෑ. ධර්ම මාර්ගයක් තුළ ගමන් කරන ගිහි පැවිදි ඕනම කෙනෙකුට තමන්ගේ මනස දියුණු කරගත්තොත් උසස් තැනකට උසස් ඵලයන් ලැබීම වෙනුවෙන් හිත යොමු කරගන්න පුළුවන්. ඔය තව සූත්‍රයක් තියෙනවා සංඝාටි කන්න සූත්‍රය කියලා. දැන් බුදුහාමුදුරන්ගේ සිවුරු කොන අල්ලගෙන ඉන්න කෙනෙක්. එනනම් බුදුරජාණන් වහන්සේ සමීපෙම ඉන්න කෙනෙක්. ඒක භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසක කෙනෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒ ජීවිතය තුළ බුදුහාමුදුරුවෝ දේශනා කළ වටිනා ඉගැන්වීම් නැත්නම්, ඒ වටිනා දර්ශනය මේ ජීවිතවලට එකතු වෙලා නැත්නම්, බුදුහාමුදුරුවෝ පෙන්නනවා මගේ මේ සිවුරේ කොන අල්ලගෙන හිටියත්, මේ සිවුර අල්ලගෙන හිටියත්, ඒ කියන්නේ මට සමීපව ඉන්න කෙනෙක් බව මේ එළියෙන් පෙනුනට එයා බොහෝම ඈත දුර බැහැරක ඉන්න කෙනෙක්. ගව් ගණනක් ඈත ඉන්න කෙනෙක්. ඇයි ඒ? ධර්ම මාර්ගයට එළඹිලා නැහැ. ධර්ම මාර්ගයට එළඹිලා නැති හේතුව මොකක්ද? එයාගේ හිත දැමිලා නැහැ. දමණය වෙලා නැහැ. හරියට මොන වගේද? අර බාගෙට සෙවිලි කළ එහෙනම් නිවරදිව සෙවිලි නොකළ වහල වගේ. ඒකෙන් තෙමෙනවා, විනාශ වෙනවා. මොන වෙන්ද තෙමෙන්නේ? කෙලෙස් නැමැති වැස්ස. කෙලෙස් නැමැති වැස්ස කොහෙන්ද එන්නේ? මේ ඇස්කන් රූප ආදී මේ අපිට ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන දේවල් නිසා තමයි ඒ ආසාවන් එන්නම වඩා වැඩි වෙලා තියෙන්නේ. සායෙන් මිදෙන්න මග අපි අඳුර ගන්න නම් අපට පුළුවන්කම තියෙන්න ඕන සම්මාදිට්ඨිය පහල කරගෙන කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ තව තැනකදී පෙන්눔 කරනවා ගව් ගානක් ඈත, වඩ බොහෝ ඈත දුර බැහැර ප්‍රත්‍යන්ත දේශයක ඉන්න කෙනෙක්. අපි හිතමු භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසක කෙනෙක්, උපාසිකාවක්. එයා ළඟ නෙවෙයි ඉන්නේ. බොහෝම දුර ඈත ඉන්නේ. හැබැයි හරි වටිනවා කිසිම වෙලාවක ධර්ම ගරුත්වයෙන් පිටපැනලා නැහැ. තුනුරුවන් පිළිබඳ ගරුත්වයෙන් පිටපැනලා නැහැ. ශික්ෂා පිළිබඳ ගරුත්වයෙන් පිටපැනලා නැහැ. ලැජ්ජාවෙන් යුක්තව, බයින් යුක්තව මොනවටද? පාපයට ලැජ්ජාවෙන්, පාපයට බයින්. වඩ නිවැරදිව ධර්ම මාර්ගයේ දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්මය මේ යථා ස්වરૂපය වඩමින් කටයුතු කරන කෙනෙක්. බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන දුර බැහැර ඈතක හිටියන් ඒ අය මගේ නියම ශ්‍රාවකයෝ. අන මගේ ළඟ ඉන්න කෙනෙක් හා සමානයි. එහෙනම් විය යුතු වන්නේ ඒ ධර්මයන් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිත තුළ පිහිටවාගෙන කටයුතු කරන එක. මෙන්න මේ කාරණා 6. යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පිහිටවාගෙන කටයුතු කරනවා නම් මේ ඇති කරගන්නා ගෞරවනීය ප්‍රසාදයන් 6 තමන්ගේ ජීවිත තුළ අභිවෘද්ධියක් පිණිසමයි පවතින්නේ. ඒක මෙලව දියුණුවයි, ඒක පරලොව දියුණුවයි. යම් කෙනෙක් මේ කාරණා 6 පිළිබඳව අප්‍රසාදීව, ගෞරවයකින් තොරව, හරි දැකීමකින් තොරව කටයුතු කරනවා නම් මැනික වුණත් පාගගෙන යන කෙනෙක් වගේ, වටිනා දෙයකට පයින් ගහනවා වගේ එතන ඇති කරගන්නේ පිරිහීමක්. මෙලොව පිරිහෙනවා, පරලොව පිරිහෙනවා, දෙලොව පිරිහෙනවා, අපායක් විවෘත කරගන්නවා පින්නතුනි. එසා මේ සංසාර ගමනේ උපනුපන් භවයන් තුළ දිව්‍ය මනුස්ස සම්පත් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ වටිනා විදියට මේ ගෞරවයන් නැති කරගෙන ධම්මචර්යාව තුළ කටයුතු කිරීම තුළ. ඒ ධම්මචර්යාව සමචර්යාවමයි. එහෙනම් අපේ පිරිහීමක් තියෙන්නේ මේ කාරණා 6ට විරුද්ධව
විසමචර්යාවක් ඇති කරගෙන අධම්මචර්යාවකට යොමු වීමයි. එසා අධම්මචර්යාව දුරලා ධම්මචර්යාව හඳුනගෙන වටිනා විදියට කටයුතු කරන ඕනම කෙනෙක් දියුණු වෙනවා, රැකෙනවා, ආරක්ෂා වෙනවා. අද මේ වෙසක් මාසය ආරම්භ වීමත් එක්කම සෑම දිනම වටිනා විදියට පිං සිතුවිලි දියුණු පවුණු කර ගන්නවා. මේ වෙසක් සමය තුල ඔබට පුළුවන් ගොඩාක් පිං කරගන්න. බෝධිසත්ව චරිතය දිහා බලාගත්තහම ඒ උත්තම දාන පාරමිතාවන් හැම තැනකම ප්‍රගුණ වෙන කාල පරිච්ඡේදයක් මේ ආරම්භ වන්නේ. එසා හැම තැනකම දන්සැල් පවත්වන සමයක් ඉදිරියෙහි ආරම්භ වෙනවා මේ වෙසක් කාලයත් එක්ක. ඒ වගේම වෙසක් සමයක් ආරම්භ වෙනවා කියලා කියන්නේ හැම තැනකම බුද්ධා ලම්බන ප්‍රබෝධයක් ඇති වෙන කාලයක් වෙනවා. තොරන් ඉදි වෙනවා, කූඩු හැදෙනවා, වෙසක් සැරසිලි බෞද්ධ කොඩි වලින් සැකසෙනවා, ආලෝක පූජාවන් පැවැත්වෙනවා. වටිනා විදියට ආමිස දානයත්, අභේ දානයත්, ධර්ම දානයත් මේ සියල්ල වගේම ආමිස ප්‍රතිපත්ති දෙකම ප්‍රගුණ කරන වටිනා කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඒ අනුව අපි හරීම සතුටු වෙනවා හිරු මාධ්‍ය ජාලේ ගරු සභාපතිතුමා රේනෝද සිල්වා මැතිතුමා වටිනා නායකත්වයක් දක්වලා තියෙනවා, වටිනා ප්‍රමුඛත්වයක් දක්වලා තියෙනවා. තමන්ගේ හිරු මාධ්‍ය ජාලය ප්‍රධාන මාධ්‍ය ජාලයන් මෙහෙවාගෙන සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා. ඒ නිසා විහාරස්ථානවල වටිනාකම දකිනවා, තුනුරුවන් පිළිබඳව වටිනාකම දකිනවා. තමන්ගෙන් විය හැකි වටිනාම මෙහෙවර ඉතාමත් වටිනා විදියට ධනය පරිත්‍යාග කරමින්, ශ්‍රමය පරිත්‍යාග කරමින්, තමන්ගේ කාලය කැප කරමින් වටිනා විදියට වෙනත් තැනක දකින්න බැරි වෙන විදියට හිරු මාධ්‍ය ජාලය වටිනා විදියට තුනුරුවන් පිළිබඳ ගෞරවයෙන් ආමිස ප්‍රතිපත්ති පූජාවන් කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීලා අපේ ජනතාව කෙරෙහි කරුණාවෙන් වටිනා මෙහෙවරක් සිද්ධ කරනවා. ඒසා අදත් මේ පුරපසළොස්වක පොය දවසේ පණහිරු මාධ්‍ය ජාලය වටිනා විදියට එහි නායකත්වයක් කරන් තියෙන මඟ පෙන්වීමක් කළා තියෙනවා. ඒසා අපේ පුණ්‍යානුමෝදනාව අපි හිමි කළ යුතුව පවතිනවා හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමාට, රේනෝද සිල්වා මැතිතුමාට, එම මැතිනියට ආදරණීය දරුවන්ට වගේම ඒ කාර්ය මණ්ඩලයන්ට මේ කරන වටිනා සේවාව තව තවත් ඉදිරියට හොඳට වටිනා විදියට සිද්ධ කරගෙන අපේ රට පුරාම නිර්මල තේරවාදී ධර්මයේ වටිනාකම බබලවන්න එතුමාට කායික මානසික ශක්තිය, ඒ කාර්ය මණ්ඩලයන්ට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියන පැතුමත් ආශිර්වාදයක් අපි මේ හා සමගම සිද්ධ කරනවා. ඒසා අද මේ උතුම් පුරපසළොස්වක පොය දවස වෙසක් සමය ආරම්භ වෙනවත් එක්කම පළවෙනි පුරපසළොස්වක පොය දවස උතුම් වෙසක් පුරපසළොස්වක පොය දිනයේ ඉදිරියෙහි තබාගෙන මේ ආරම්භ කළ වටිනා උතුම් දාන සීල භාවනා වටිනා පින්කම් මේ ඉදිරි කාල පරිච්ඡේදයන් තුරම හොඳට පවත්වාගෙන යමු. අපේ වටිනා උදාර ගුණදහම් හොඳට දියුණු පවුණු කරගනිමු. පිනෙන් පොහොසත් වෙමු, පිනෙන් බබලවමු. පණ රටත් සම්මා සම්බුද්ධ ශාසනයත් චිරස්ථිතිය වෙනුවෙන් අපේ බැබලවීම වෙනුවෙන් අපට කරන්න පුළුවන් කාර්ය හොඳින් හඳුනාගෙන සිද්ධ කරලීමේ වටිනා අධිෂ්ඨානයන් හැම හිතකම පහළ වේවා. ගුණ නුවණ දියුණු වේවා. මෙලව ජීවිතයේ සැනසෙල්ලෙන් පිරේවා, පරලොව ජීවිතයේ සුගතියෙන් පිරේවා. දෙලව සැනසෙල්ලෙන් සියලු දුකින් අත මිදී ලබන පරම ශාන්ත අති උතුම් අමා මහ නිර්වාණ ධාතුව පිණසම මේ කුසල ශක්තිය පවතිවා, හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපවත් වී වදාළ මගේ ගුරු දේවෝත්තම කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩවිසූ ආචාර්ය මාදුළුවාවේ සෝපිතනා හිම්පාණන් වහන්සේ ප්‍රධාන අපවත් වුණු සියලු මහා සංඝරත්නය මේ පිම්බිමට අධිග්‍රහිතව ඉඳලා කටයුතු කරලා නායකත්වයේ දරලා අපවත් වී වදාළ ඒ සියලු මහා සංඝරත්නය වගේම පින්වත් ඔබ සෑම දෙනා නමින් මිය පරලොව ගිය සියලු දෙනා පින් අනුමෝදන් වේවා. රටේ ඒකීයත්වයේ වෙනුවෙන් යුද පෙරමුණේ සටන් වැදිලා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් ඇතුළු කොට ඇති මිය පරලොව ගිය සෑම පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා, දුකින් අත මිදේවා, උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඓතිහාසික මේ බෝධීන් වහන්සේට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දෙවිවරු පින්වත් සෑම දිනාගම ජීවිත ආරක්ෂා කරත්වා සුරක්ෂිත වේවා. විශේෂයෙන් වර්තමාන විහාරාධිපති මහාචාර්ය
ගරු කටයුතු අපේ ගරු කටයුතු නාහිම්පාණන් වහන්සේට නිදුක්ව නිරෝගීව චිරාත් කාලයක් ශාසනය බබලවන්න ශක්තිය ධෛර්යය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ කුඩා සෑම දිනාටමද දිව්‍ය රැකවරණෙන් තුනුරුවන්ගේ සරණින් යහපතම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිය පරලොව ගිය හැමටත් දෙවියන්ටත් අප සෑම දිනාටමත් සසර දුක් නිමා කොට ලබන උතුම් අමා මහ නිර්වාණ ධාතුව පිණසම මේ සියලු කුසල ශක්තියින් පවතිවා හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා අනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදාති. ඒ විචිත්‍රවත් වූ ධර්මදේශනාව සිදු කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරය සහ රාජගිරියේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය යන උභය විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති නම් කියන්නට අවසරයි වතුරුවිල සිරි සුජාත ස්වාමීන් වහන්සේට තවත් මෙවන්ම වූ ආගමික ශාසනික සේවාවන් කරන්නට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සදහැවතුනි අද දවස පුරාවටම මාතර වැලිකම ශ්‍රී අග්‍රබෝධි රජමහා විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් බොහෝ පුණ්‍ය කටයුතු හිරු TV සහ හිරු FM ඔස්සේ ඔබට සජීවීව ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. එනිසා අපි ආරාධනා කරනවා රැඳිලා ඉන්න හිරු TV හිරු FM සමග.